2026 එක්සෑම් එක ටාගට් කරලා දැන් මම මේ එක පාඩමකින් එන්න පුළුවන් සම්පූර්ණ එසේ මොනවද ඒකෙන් වැඩි සම්භාවිතාවක් තියෙන අනුමාන එසේ ගැන කතා කරගෙන යනවා. එතන මේ වීඩියෝ සෙෂන් සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක. එතකොට මම මුලින්ම කරේ 5 වෙනි පාඩම අපේ සිලබස් එකේ ලොකුම පාඩමට අදාළව අනුමාන. ඊළඟට මම දෙවැනි පාඩමට අදාළව කතා කරා. 4 වෙනි පාඩමට අදාළව කතා කරා. පාඩම් 3ක් ඉවරයි. එතන ඔය 3 හොඳට කරගන්නවා කියන්නේ ඔයාලා එසේ 3කට වඩා කොහොමද 30 ස්කෝර් කරලා ඉවරයි. ඊළඟට මම අද කතා කරන්නේ මයික්‍රෝබයොලොජි අපේ 9 වෙනි පාඩමට අදාළව එන්න පුළුවන් එසේ මොනවද කියලා. 3 වෙනි පාඩම පැත්තකින් තියලා මයික්‍රෝබයොලොජි වලට එන්න මම ළඟ හේතුවක් තියෙනවා. ඒකට හේතුව 3 වෙනි පාඩම ගොඩක් ළමයි හුරුයි. ඒ වගේම 3 වෙනි පාඩමෙන් එන්නේ එසේ පොඩි කොටසක්. ඊට සාපේක්ෂව එසේ ලොකු කොටසක් මයික්‍රෝබයොලොජි වලින් හැම අවුරුද්දෙම වගේ තිබ්බා. ඊටත් ඇරෙන්න මයික්‍රෝබයොලොජි ගත්තාම මේකෙන් ඔයාලට එක්සෑම් එකේදී MCQ 4ක් එනවා. අනිවාර්ය MCQ 4ක්. මේක පහ වෙච්ච අවුරුද්දුත් තියෙනවා. 3 වෙනි පාඩමෙනුත් MCQ 5යි එන්නේ ළමයි. මයික්‍රෝබයොලොජි අතාරින්න එපා. දැන් හොඳටම මේ කාලය ඇති මයික්‍රෝබයොලොජි කරගන්න. කරගත්ත කියලා අපත යාමක් නැහැ ඇත්තටම. ඔයා B එකක් ටාගට් කරන් වැඩ කරත් ඒක පවා හොඳ B එකක් වෙනවා. ඒ එකක් ගන්න කෙනෙක්ට වඩා ලේසි පාඩමක්. මොකද මේකේ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න 3ම ඒ කියන්නේ 3න් එකක් විතර එනවා. සමහර වෙලාවට භාගයක් විතර ආපු අවුරුද්දක් තියෙනවා. ඊට එසේ ප්‍රශ්න භාගයක් කොහොමත් එනවා. එතකොට මෙතන MCQ 4ට 4යි ස්ට්‍රක්චර්ඩ් වලට අඩුම දෙකක් දාලා මෙතෙන්ට 3මාරක් 3යි 7යි 5 දැම්මාම මයික්‍රෝබයොලොජි පාඩමේ ලකුණු 10ක් මේක අවමය ගොඩක් වෙලාවට 10ට වඩා ලකුණ මට මයික්‍රෝබයොලොජි වලින් ගන්න පුළුවන්. එහෙනම් වැඩේ තේරෙනවද? මයික්‍රෝබයොලොජි පාඩම හරියට කරගත්තොත් මට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඒකයි මම මේ කෙසේ ටික මුලින් ඔයාලට දෙන්නේ. දැන් තවමත් කල් තියෙනවා. දැන් අපේ රිවිෂන් එකේ ළමයි දන්නවා මේ මාසේ අපි සෙනසුරාදාවල් මේ මාසේ අපි සිකුරාදාවල් වල සත්‍ය සංවේදී අවයවවල ඉඳන් ඉස්සරහට කතා කරන් යන්නේ. ඒ වගේම ඉරිදා උදේට උදේ 5 ඉඳන් 7:00 වෙනකම් අපි සෙෂන් එකක් කරනවා. ඒකේ මයික්‍රෝබයොලොජි ටික අපි මේ මැයි මාසය ඇතුලේ කවර් කරනවා. ඉතින් අලු ළමයෙක් තුනත් එන්න පුළුවන්. මම එන විදිය දාලා තියන්න. රිවිෂන් එකට ඇවිල්ලා ලයිව් මයික්‍රෝබයොලොජි ඉගෙන ගන්න පුළුවන් ඉරිදා උදේ 5 ඉඳන් 7 වෙනකම්. ඊට අමතරව ඔයාලට ඕනෙම නම් ස්ටඩි පැක් එකක් තියෙනවා. ඒ ස්ටඩි පැක් එක අරන් සතියක් ඇතුලේ මයික්‍රෝබයොලොජි වලට අදාළ හැමදේම බලා ගන්න පුළුවන්. ඒක ඇතුලේ මයික්‍රෝබයොලොජි වලට අදාළ විශේෂ ෂෝට් නෝට් ආවා මේවා ඊළඟ පේපර් ඩිස්කෂන් ඒ ටිකත් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඔයාලා කැමති විදිහකට ලයිව් සෙෂන්ට ඕන ඒකට රිවිෂන් එකට එන්න පුළුවන්. රෙකෝඩින් සෙෂන්ස් නම් ඕනේ ඒකට ස්ටඩි පැක් එක බයි කරන්න පුළුවන්. ඒ කොහොම ගියත් මයික්‍රෝබයොලොජි පාඩම ඔයාලා තනියෙන් ඉගෙනගෙන තිබ්බත් කලින් ඉගෙනගෙන තිබ්බත් මේ මාතෘකා ටික ඔයා දැනගන්න ඕනේ. මම මේක ටික කතා කරනවා ශුද්ධ ජීවීන්ගේ ස්වභාවය, මූලික පරීක්ෂණාගාර ශිල්පකම, ශුද්ධ ජීවීන් හා රෝග, ශුද්ධ ජීවීන් කර්මාන්තවලදී භාවිත කරන්නේ කොහොමද? පරිසර කර්මනාකරණයේදී කොහොමද ශුද්ධ ජීවය භාවිත කරන්නේ? පාංශු ශුද්ධ ජීවීන් කුෂිකාර්මික කටයුතු වලට මේ ශුද්ධ ජීවීන් යොදාගන්නේ කොහොමද? අපජලය පානීය ජලය පිරියම් කිරීම. ඒකදී මේ අපජලය ස්වභාවික පරිසර පද්ධති වලට එකතු කරා මොකද්ද වෙන බලපෑම ඇයි අපි පිරියම් කරන්න ඕනේ එහෙනම්? ඊළඟට ඝන අපද්‍රව්‍ය පිරියම් කිරීම, ඊළඟට ශුද්ධ ජීවීන් හා ආහාර කියන කොටස්. දැන් මේ හැම කොටසකින්ම මේ වෙනකන් ආපු එසේම රතු පැහැයෙන් දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ශුද්ධ ජීවීන්ගේ ස්වභාවය කියලා අපි බැක්ටීරියා ගැන, සයනෝ බැක්ටීරියා ගැන, දිලීර ගැන, ඊළඟට ඒකසෛනික ප්‍රොටිස්ටා ඒක නම් වැඩි සලකන්නේ නැහැ. ඊළඟට වෛරස්, වෛරොයිඩ්, පියෝන ගැන ඉගෙන ගන්නවා. 2024 A-level වලදී පියෝන ගැන කෙටි සටහනක් ආවා. අපේ 24 පේපර් කාස් ආපු ළමයෙක්ගෙන් අහලා බලන්න ඒ කෙටි සටහන තිබ්බදනම මගේ පේපර් කාස් එකේ පියෝන කෙටි සටහන තිබ්බා. මම ඒක හයිලයිට් කරලා කියපු එක ඒක ආවා. මම තව මෙතනදී හයිලයිට් කරනවා වෛරස ගැන එයාලගේ රූපාකාර ගැන හරි එයාලගේ ජීවන චක්‍ර විශේෂයෙන් වෛරසයක ජාරක ජීවන චක්‍රය කෙටි සටහනක් හෝ එසේ එක කොටසක් විදිහට එන්න පුළුවන්. ඊට අමතරව ඉතින් ඔයාලා දන්නවා ළමයි මොලිකියුටෝ මයිකෝප්ලාස්මා ෆයිටෝප්ලාස්මා ඒව වුණත් කෙටි සටහනක් අහන්න පුළුවන් හොඳ තැන්නේ. ඊළඟට සයනෝ බැක්ටීරියා ගැන අහන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. හැබැයි අර මම කියපු මයිකෝප්ලාස්මා ෆයිටෝප්ලාස්මා ජාරක ජීවන චක්‍ර ඒවා හොඳ තැන් එසේ අහනවා. ඊළඟට මූලික පරීක්ෂණාගාර ශිල්පකම යටතේ තව එසේ එකක් ඇවිත් නැහැ. එනවට වගකීමක් තියෙනවා මේ කොටස් දෙක හොඳට බලා ගන්න. ජීවාණුහරණකම තෙත්තාප ජීවාණුහරණ උණුසුම් තාප ජීවාණුහරණ ඊළඟට රෝපණ මාධ්‍යයක් හදාගන්නේ කොහොමද? MCQ ඇවිත් තියෙනවා. එසේ ඇවිත් නැහැ. එහෙනම් 26 A level යන තමයි. එයාට තියෙනවා වගකීමක් මේ කොටස් දෙක සම්පූර්ණයෙන් බලා ගන්න. ඊළඟ ළමයි
ශුද්ධ ජීවීන් හා රෝග මේකාශ්‍රිතව එන්නත් කොහොමද අපි ශුද්ධ ජීවීන් කළමනාකරණය කරද්දී භාවිත කරන්න කියලා 2022 දී එසේ එකක් ඇවිත් තියෙනවා. ඒතර මේ එන්නත් අඩපණ කරන ලද ජීවී එන්නත් අක්කිය කරන ලද එන්නත් උපේකක එන්නත් විදිහට අපි කතා කරන්නේ ඒ ටික විස්තර කරන්න ඕනේ. ඉතින් ඒකෙන් ඇවිත් තියෙනවා තව අහන්න තියෙනවා ප්‍රචණ්ඩතා, ආක්‍රමණතාව, දූලක ජනකතාව. අපි ඉගෙන ගන්න බහිස් දූලක, අන්තර්දූලක, ඊළඟ මේ ආක්‍රමණතාවේ තියෙන එන්සයිම, ප්‍රතිපූතික, පූතිනාශක, ප්‍රතිජීවක. මම මේවා කඩලම තියෙන්නේ ඔයාලට පාඩම් කරගන්න ලේසි. මේවා ඇතුලේ මහ ලොකු දෙයක් නැහැ. මේ ටික පොයින්ට්ස් විදිහට දැනගන්න. එතකොට MCQ ටිකක් තිබේටම පුළුවන්, ස්ට්‍රක්චර්ඩ් එසෙත් පුළුවන්. එසෙත් පුළුවන්. කර්මාන්ත සහ ශුද්ධ ජීවීන්ගේ භාවිතේ කර්මාන්ත ගොඩක් තියෙනවා. ඇත්තට මෙතන ටිකක් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. එතනින් විනාකිරි කිරි නිෂ්පාදනයේදී ශුද්ධ ජීවීන් කොහොමද භාවිත කරන්න කියලා 2023 ඒ ලෙවල් වල එසේ ප්‍රශ්නයක් එනවා. ඉතින් එතන අහන්න තියෙනවා ආහාර පරිපූර්ණක ඊළඟට මධ්‍යසාර නිපදවීම. දැන් විනාකිරි අහන්න තියෙන්නේ. මධ්‍යසාර නිපදවීම වගේ අහන්න පුළුවන්. තව එන්සයිම නිපදවන ඒවා. එතනත් ප්‍රතිජීවක නිපදවීමට අදාළ කොටසක් ඒ විදිහට කාරණා ටිකක් තියෙනවා. පරිසර ගණනාකරණයේ ශුද්ධ ජීවීන්ගේ භාවිත ගත්තොත් ජෛව ප්‍රතිකර්මණය ඝනාපදව පිරියම් කිරීම ආයෙත් අහන්න පුළුවන් හොඳ එසේ කොටස් ටික. මේවා මම දැකලා තියෙනවා ඔයාලගේ ඉස්කෝල පේපර්ස් වල පළාත් පේපර්ස් වල පවා ගොඩක් ඇහෙන තැන්. ඊළඟ පාංශු ශුද්ධ ජීවීන් කුෂිකාර්මික ශුද්ධ ජීවී භාවිතය යටතේ ඒවා ඔක්කොම ළමයි ඇත්තටම හොඳ අහන්න පුළුවන් තැන්. ඉතින් මෙතනදී මේව වැදගත්. මේ ජෛව පොහොර ඊළඟට දිලීරක මූල සංගම් නයිට්‍රජන් චක්‍රය මම විශේෂයෙන් ඔයාලට කියනවා මේ නයිට්‍රජන් චක්‍රය හොඳට බලන් යන්න. මොකද අහන්න පුළුවන් ලස්සන එසේ එක. ඒක නොදැන ඊලෙවල් කරන එකත් අපරාධ. බයෝ ළමයි. නයිට්‍රජන් චක්‍රය වගේ කොටස. මේවා හරිම ලීසි කොටස් වල ඔයාලා වෙලා තියෙන හරියට ඉගෙනගන්න. හරියට ඉගෙන ගත්තොත් පාඩම් කරන්න දෙයක් නැහැ නයිට්‍රජන් චක්‍රය. එක chart එකයි තියෙන්නේ. ඔක්කොම පුළුවන්. ඊළඟට ජෛව පරිබෝධනාශක, කොම්පෝස්ට් ඇදීම්, මූලගෝල. දැන් ඔයාලට තේරෙනවා ඔයාලට ඉලක්කයක් තියෙනවා. මෙතන ඔක්කොම වගේ එසේ ටික තියෙනවා. මේ ටික බලා ගන්න තියෙනවා. නැත්තම් දන්නේත් නැහැනේ මේ පාඩමේ තියෙන මාතෘකා මොනවද කියලා. ඊළඟ ළමයි මේ අපජලය පානීය ජලය පිරියම් කිරීම වලින් අපජලය පිරියම් කිරීම 2025 ආවා. අපිත් එක්ක කතා කරා 25 කිට්ටු කරලා. ඊළඟට ඒකේ බලපෑම් 19 අහලා තිබ්බා. ආයෙත් අහනව නම් අහන්න තියෙන්නේ පානීය ජල පිරියම් කිරීම. හැබැයි එතෙන්ට අඩු සම්භාවිතාවක් තියෙනවා. දැන් අහන්න පුළුවන්. මොකද ආතති ප්‍රශ්න දෙකක් අවුරුදු දෙකක එක පිට ශාකවල රිපීට් කරනවා. ඊළඟට ඝනාපදව පිරියම් කිරීම වල වර්ග කිරීම, ඉන්දිය ද්‍රව්‍ය හායනය, ඊළඟට සනීපාරක්ෂක භූපිරවුම් ටිකක් වැදගත් කොටසක් ඒවා අහලා තියෙනවා. අවසානයේදී ශුද්ධ ජීවීන් හා ආහාර යටතේ ආහාරයක් නරක වෙද්දී ඒකට බලපාන භෞතික රසායනික සාධක මොනවද? ඊළඟට භෞතික රසායනික සිද්ධ වෙන විපර්යාස. ඔයාලා දන්නවා මෙතනදී ඔය විපර්යාස අපි කතා කරනවා ආයි ප්‍රතිභවනය ඊළඟට මුඩු වීම එහෙම අපි මේ විපර්යාසාකාරات කතා කරන්නේ. ප්‍රතිභවනය ආහාර මුඩු වෙන්නේ කොහොමද? ආහාරවල පැසීම සිද්ධ වෙන්නේ කොහොමද? ඒවා ටික බලා ගන්න ඕන. ඊළඟට මේ ආහාර හා සම්බන්ධව අපි රෝග කතා කරනවා ආසාදන රෝග ඔය උණ සන්නිපාතය, කොලරාව, පාචනය තත්ත්ව, ඊළඟට ආහාර විෂ වීම, ඇප්ලටොක්සින්, ඊළඟට ස්ටැෆයිලොකොකස් අවුරියස්ගෙන් කොහොමද ආහාර විෂ වෙන්නේ? එහෙම අපි දැන් ක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම්ගෙන් කොහොමද බොටුලිනියාව හැදෙන්නේ? ඔය ටික කතා කරනවා. ඒ ටික තියෙන්නේ එතනදිත් ළමයි ආහාරයක් නරක වෙද්දී සිද්ධ වෙන රසායනික විපර්යාස ගැන 2021 ප්‍රශ්නයක් එනවා. එතකොට මේ 19 ඊළඟට 20 දී මේ මට කියන්න මම දන්නවා කුචිකාර්මාන්තය ආශ්‍රිතව ජෛව පරිබෝධනාශක ඒ කොටස් වලින් පොඩි එසේ එකක් ඇවිත් තියෙනවා. 19 20 ඊළඟට 21 ඊළඟට 22 23 24 ඊළඟට අවසානයේදී 25 අවුරුදු දැන් ඔය 5 6 කොහොමද එසේ බෙදලා තියෙන්නේ කියලා ඔයාලට මේ chart එක හොඳට බලා ගන්න පුළුවන්. මේක ප්‍රයෝජනය ගන්න මෙතන තියෙනවා ආයෙන්න පුළුවන් එසේ ටිකක්. අර එසේ යම් පිළිවෙලටම ලස්සනට හදලා තියෙනවා. මේකේ උපරිම ප්‍රයෝජනය අර මයික්‍රෝබයොලොජි පාඩම ගොඩ දාගෙන ඉකේ මම හිතනවා. උපතනවා. දැන් අපිට තව පාඩම් ටිකයි තියෙන්නේ. ඒ ටිකත් ඔක්කොම දානවා බය වෙන්න එපා. එක එක පාඩමට අදාළව ફોකස් කරලා වැඩ කරලා යන්න. නැතුව අවසාන මොහොතේ හෙට විභාගේ එහෙම නැත්නම් විභාගෙට මාසයයි කියලා දීලා තියෙන අනුමාන විතරක් බලලා යන්න එපා. මම මේක ඔයාලගෙම හොඳට කියන්නේ. එහෙම ගියොත් එදාට මේක අහන් හිටපු කෙනෙක්ට මම කියපු දේ මතක් වෙයි. හැබැයි අනුමාන බලන් යන ගොඩක් අය විභාග ඉවරලා පසුතැවෙනවා. ඒගොල්ලට අයිති වෙනවද? නැත්නම් සාර්ථක වෙනකොට අයිති වෙනවද කියලා තීරණය කරන වගකීම ඔයාට තියෙනවා. එහෙනම් අපි ආයෙත් දවසක හම්බ වෙනකම් මම මෙතනින් නතර වෙනවා.